Hello guys, කොහොමද ඉතින් අද මම කියන්න ආවේ ඉතින් මොටිවේෂන් එක. මොටිවේෂන් කියන්නේ මොටිවේෂන්. sorry. මේකයි ඉතින් කාරණේ. මිනිස්සු මම කෙටියෙන්ම කියන්නේ ඉවර කළා දාන්නම්. මොකද ඇද දෙන්න ලවන්නේ වැඩනේ දැන් චුට්ටක් වැඩස්සේ තමයි මේ වීඩියෝ රෙකෝඩ් කරන්නේ. මට මේක රෑ හිතුනේ. ඊයේ රෑ කියන්නේ අද 26 නේ. 25 රෑ හිතුනේ මම එතකොට මිනිස්සු ඇයි මැරෙන්න බය? මිනිස්සු ඇයි මැරෙන්න බය? මම නම් දන්න තරමට මිනිස්සු මැරෙන්න බය නැහැ. එයාගේ ප්‍රශ්නේ තියෙන්නේ මැරෙන එක නෙමෙයි ප්‍රශ්නේ එයාලට. දැන් උදාහරණයකට මේ දැන් මට ඇල් ප්‍රශ්නේ මම මැරෙන්න බය නෑ කියන්නේ. මම ඇත්තටම බයයි. මොකද මට මගේම කියලා අරමුණු ටිකක් තියෙන කරගන්න. එතකොට ඔය ඒවා කරගන්න බැරි වුණොත් බයයි. අපි හැමෝටම ජීවිතේ ටාගට් එකක් තියෙනවනේ. එතකොට දැන් අපි කියමු දැන් මට ගියක් අදා ගන්න ඕන. මටම වාහනයක් තියෙන්න ඕන. එතකොට ගෙදර හැටක සතුටින් ජීවත් වෙන්න ඕන. මේව නැති වුණොත් මිනිස්සු බය ඒකට තමයි. මොකද අපි ලොකු ප්ලෑන් එකක් ගන්න ජීවත් වෙන්නේ. ලොකු අරමුණක් තියෙන ජීවත් වෙන්න. එතකොට ඒක අපිට බැරි වුණොත් ඒක කරගන්න. අනිත් මිනිස්සු බය වෙන දැන මැරෙන්න. උදාහරණයකට දැන් අපේ සෝල්ජර්ස්ලා ඉන්නවනේ. ඒලා මැරෙන්නවත් බය නැහැ. යුද්ධෙකදී යන ඉස්සරහටම යනවා. මොකද එයාලගේ අරමුණ ඒ මැච් එක දිනන්න එයාලට. ඒ යන මැච් එක. ඒක එයාලට මැරෙන්න බය නැති. මොකද එයාලා මැරුණත් එයා දන්නවා. එයාගේ ටාගට් එක ගිහිල්ලා ඉන්නේ කියලා. දැන් අපිට ප්‍රශ්නේ මේකයි. අපිට මේ මං කියන්නේ මැරෙන්න එක මං කිව්වේ ඒ සෝල්ජර්ගේ ටාගට් එක. සෝල්ජර්ලාගේ. දැන් අපේ ටාගට් එක නෙමෙයිනේ. අපේ ටාගට් එක මගේ ටාගට් එක ගියක් ගන්න ඕන. එතකොට වාහනයක් තියෙන්න ඕන. ඒක තමයි මගේ ටාගට් එක. එතකොට මම යන්නේ ඒ ටාගට් එකට. එතකොට මට ඒක කරගන්න බැරුණොත් මම බයයි ඇත්තටම මැරෙන්න. මිනිස්සු බය වෙන්නේ ඒකට තමයි. ඉතින් මට දැන් මොකද ඉතුරුනේ රැහ තමයි. මොකද ඇත්තටම මට ඒ දැනුම් දැක්ක ඒක. ඔයාලට දැනෙන්නේ නැති ඉතින්. ඔයාත් හිතලා බලන්න ඉතින් ඕක ගැනදී. මිනිස්සු මැරෙන්න බයයි. ඇත්තට මිනිස්සු මැරෙන්න බය නැහැ. අරක තමයි ප්‍රශ්නේ. එයාලගේ අරමුණට යන්න බැරි වෙන එක තමයි යාට හේතුව මැරෙන්න බය. ඒක තමයි හිතුනේ. මට ප්‍රශ්න තමයි තියෙන්නේ හැමෝටම නේ. හරි නැති. ඔයා මොකද ඉතින් හරි. ඉතින් බලමු. ඉතින් ඔයාත් බලන්න ඔයාට විතර දෙයි. ඔයත් මට කමෙන්ට් එකක් දාන්න යන්නේ පල්ලෙන්. ඔයා හැයි මැරෙන්න බය හේතුව? ඇත්තටම හේතුව. මම නම් මැරෙන්න බය අර තමයි හේතුව. දැන් ඔයාත් මැරෙන්න බය හේතුවක් ඇතිනේ. එතකොට මට ඒ හේතුව දැනගන්න ඕන. දැනගන්න කියන්නේ අනිත් අයට දැනගන්න. වත් කමෙන්ට් එකක් දාන්න යන්න පුළුවන් නම් හරියනම් ස්තුතියි මෙච්චර වෙන සිටියට. හරි. ඊළඟට බලමු. ඊළඟට හොඳ වීඩියෝ ටිකක් දෙන්න ඉස්සරහට. මේ දවස්වල වීඩියෝ නැහැ. ඇත්තටම දාන්න පොඩි ප්‍රශ්න ටිකක් තියෙන හින්දා වීඩියෝස් නැහැ. ඇත්තටම රෙකෝඩ් කරන්න බැහැ මට. රෙකෝඩ් කරන්න බැහැ. ඇත්තමයි මේ. රෙකෝඩ් කරන්න බැරි තමයි මේ විදිහට යන්නේ. බලමු. මගේ ප්‍රශ්නේ ඉවරනම් පස්සේ මම දාන්න වීඩියෝ. එතකන් රැඳී සිටින්න ස්තුතියි සියලු දෙනාටම.
ආදරේ හැමෝටම.